සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න අද මම මගේ වීඩියෝ එකකින් ගේන්නේ රුපියල් 65000ක මාසික පඩියක් අරගෙන අපි කොහොමද මාසෙ කිසිම ණයක් නොවි ඒ වගේම යම් මුදලක් ඉතුරුත් කරගෙන මේ 65000 බැලන්ස් කරගෙන ජීවත් වෙන්න කියන වේග තමයි අද ඔයගොල්ලන්ගේ මේ වීඩියෝ එක පුරාවටම බලන්න පුළුවන් වෙන්නේ. ඒක හරි ප්ලෑන් එකකට කරොත් අපිට ප්‍රශ්නයක් නැතුව පහසුවෙන් අපේ මාසේ බජට් එකට ගැලපෙන විදිහට අපිට ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලටත් මේ වගේ මුදලක් අරගන්න කෙනෙක් නම් මම මේ කියලා දෙන ක්‍රමේ අනුගමනය කරලා බලන්න. එතකොට ඔයාලටත් කිසිම මානසික පීඩනයක් නැතිව ඔයාලගේ මුළු මාසේ සියලු වේදම් ටික බැලන්ස් කරලා පුංචි මුදලක් හරි හදිසියකට ගන්න අතේ ඉදිරියට කරගන්න ගමන් අපිට ඉතින් අපේ පවුලේ සතුටක් තියාගෙන ඉන්න පුළුවන්. මොකද මං හම්බ කරන්නේ නැහැනේ. අපේ හස්බන්ඩ් කියන පඩියෙන් තමයි මේ අපි 4 දෙනාගේ සියලු වේදම් ටික කරන්න වෙන්නේ. ඉතින් මං කියන්නේ මේ එක පඩියක් දිහා බලාගෙන ඉන්න කියලා. තව පුළුවන් තරම් ආර්ථික ශක්තියක් වෙන්න බලනවා මිසක් ඒක ඉතින් අපිට දැනට තියෙන්නේ මේක නම් අපි දැනට තියෙන දේත් එක්ක ජීවත් වෙන්න එපා. ඉතින් දැනට තියෙන්නේ අපේ ওই 65000 කියන මුදල නම් අපි 65000ට ජීවත් වෙන්න විදිහට පුරු වෙන්න ඕනේ. හැබැයි කාටවත් ණයක් නොවන විදිහට තමයි ඒක කරගෙන යන්න ඕනේ. ඉතින් මම දැන් අද ඔයාලට කියලා දෙන්නේ මම කිසි කෙනෙකුට ණයක් වෙන්නේ නැතුව 65000ක් අරගෙන ඒකෙන් සියලු වියදම් ටික කරලා පුංචි මුදලකුත් අතේ ඉතිරි කරගෙන පුංචි පුංචි ගමන් වලටත් වියදම් වෙන් කරගෙන බොහොම සරලව අපේ පවුල ගෙනියන විදිහ තමයි අද ඔයාලට මේ වීඩියෝ එකේ බලන්න පුළුවන් වෙන්නේ. මගේ මේ වගේ පුංචි වීඩියෝ බලන්න කැමති අය මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙලා දිගටම ඉන්න කියලා මම ඔයගලන්ට ආදරෙන් කියනවා. ඉතින් එහෙනම් මම අද මගේ මේ වීඩියෝ එකේ හොඳම හරිය දැන් ඔයාලට පටන් අරගෙන ඔයාලට රූපත් එක්ක පෙන්වන්නම්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් දැන් මම මෙහෙම කියනකොට ඒක තේරුම් ගන්න බැහැනේ. මම ඒක ඔයාලට කරන විදිහත් එක්ක පෙන්වන්නම්. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන් මේ කොහොමද මේ වගේ මුදලකින් ජීවත් වෙන්නේ. නැත්නම් අපි හිතනවා නේ මේ මුදලෙන් ජීවත් වෙන්න බෑ හැමදාම කමක මහා ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපිට. එහෙම නොවේ. නැත්නම් ගෙදරත් අපේ මේ අටදබර ඇති වෙනවනේ. ඒක නොවෙන්න අපි මේක බැලන්ස් කරලා අර හිතේ සතුට රැඳෙන විදිහට කොහොමද ජීවත් වෙන්නේ කියලා එහෙනම් ඉතින් අපි බලමු. ඕන්න ඉතින් මගේ මාසේ කවර් කරන වැඩ ටිකට මෙන්න මේ බඩු ටික අවශ්‍ය වෙනවා. මෙන්න මේ බඩු ටිකත් එක්ක තමයි මගේ මේ මාසේ බජට් එකේ වැඩ ටික සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේක බැලන්ස් කරගෙන යන විදිය හදාගන්නේ කියලා. දැන් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපේ ආදායම දෙන්න එපා. ඉස්ලාම අපි ලියන්න ඕනේ මේ වගේ පෑනකින් මම ලියනවා මාසික ආදායම. මාසික ආදායම මම ලියා ගන්නවා. අපිට හම්බ වෙන්නේ 65000ක් නේ. 65000 මුදල ලියා ගන්නවා. එහෙම ලියාගත්තට පස්සේ මම මේ වගේ වගුවකට මේක ගහ ගන්නවා. එතකොට ලේසියිනේ. එතකොට හැම වියදම්මක්ම මෙතන බැලන්ස් වෙලා තියෙනවානේ. එතකොට ආයි අපිට මේ කොහෙදිවත් අමතර හිරවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ වගේ පුංචි වගුවකට මම මේ තේරම ටික ඇතුළත් කරගන්නවා. මාසේ වියදමට යන දේවල් තමයි මේකේ තියෙන්නේ. හරි. දැන් මේකේ මම ලියන්නේ අපි වියදම් වර්ග ටික. වර්ග ලියලා මෙතන ලියනවා අපි මුදල. අපි යන මුදලක් තියෙනවානේ. හරිද? පඩිය ගෙනාපු ගමන් මම ඉස්සෙල්ලාම කරන්නේ ඒකේ රුපියල් 2000ක් මගේ ඉතුරු බැංකු පොතක මේ තැන්පත් කරනවා. ඒ නිසා මම මේක ඉස්සෙල්ලාම මෙතනින් අයින් කරනවා. පඩිය ගෙනාපු ගමන් කරන දේනේ. ඉතුරුම අයින් කරනවා. රුපියල් 2000ක් මම හැම මාසෙම බැංකු පොතක ඉතිරි කරනවා. ඒක තමයි ඒ අයින් කරන්නේ. ඊට පස්සේ බිල්. අපි මේව අනිවාර්යෙන් කැමරට බීමට යන වියදම් වලට කලින් මම මේ අත්‍යවශ්‍ය කියලා කියන්නේ අත්‍යවශ්‍යයි කියන්නේ අපිට කොහොමවත් වළක්වන්න බැරි වියදම් මේවා මේ බිල්. ආන්ගේ බිල්
බිල් වලට යන වියදමත් මුලින්ම අයින් කළා තමයි අවසානයේ තමයි මම කෑම බීම වියදම කරන්නේ. මොකද එතකොට අපිට ඒක මේ යම් ක්‍රමවලට පුංචි වෙනස්කම් කරලා හදා ගන්න පුළුවන් වෙනවනේ. ඒත් මේ දේවල් අපිට වෙනස් කරන්න බැහැනේ. එතකොට බිල් වලට මට යනවා මේ බිල් අතරේ තියෙන්නේ විදුලි බිල, විදුලියයි ෆෝන් බිලුයි. විදුලියයි ෆෝන් බිලුයි තමයි මෙතන තියෙන්නේ අපේ මේ වතුර බිල් ඒවා මේවා නැති හින්දා විදුලියයි ෆෝන් බිල් වලටයි තමයි විදුලි බිලට යන්නේ රුපියල් 1000ක අඩු මුදලක් තමයි අපේ ගෙදර මාසෙකට යන්නේ 1000ට පයින් නැහැ 1000ට අඩුවෙන් තමයි හැම මාසෙම යන්නේ මම 1000ක් කියලා තමයි සටහන් කරන්නේ ෆෝන් බිල් වලටත් මගේ හස්බන්ඩ්ගේ ෆෝන් දෙකට 2000ට අඩුවෙන් එකක් යන්නේ ඒත් මම දල වශයෙන් 2000ක් කියලා දාගත්තාම අර 1000ත් එක්ක 3000ක් අයින් වෙනවා 3000ක් අයින් වුණාම ඒ බිල් ගෙවන එක ඉවරයි අපිට. ඊට පස්සේ අපි තියනවා ප්‍රවාහනේ. බයිසිකලෙට තෙල් ගහන්න එපා. ප්‍රවාහනේ අනිවාර්යෙන්ම එපා. ප්‍රවාහනය මේ මං අයින් කරනවා මාසෙට 4000ක්. ඇත්තටම දැන් නම් 4000ක් යන්නේ නැහැ. අපි ලොකු දුව ඉස්සෙල්ලා මං මෙයා මුලින් ගිය ඉස්කෝලේට එක යනකොට නම් බයිසිකල් එකක් ගියේ. එතකොට තෙල් හැම මාසෙටම සෑහෙන විදමක් යනවනේ. දැන් එයා ස්කූල් බස් එකක යන හින්දා මේ 4000 යන්නේ නැහැ. හැබැයි මම මේ පුරුදු විදිහට මේ 4000 අයින් කරනවා. එතකොට මේ 4000 ඉතුරු වුණාම මම කරන්නේ මගේ ඉතිරි කරගන්න මුදල් වලට මේ 4000න් එන එකක් ගන්නවා. එතකොට අපිට එතනනොත් මම තරුවක් දැම්මා. මේක අනිවාර්යෙන් මේකෙන් රුපියල් 1000ක් හරි මේ 2000ක් විතර මට ඉතිරි වෙනවා. මොකද හස්බන්ඩ් දවස් වල විතරනේ බයිසිකලේ පාවිච්චි වෙන්නේ දැන්. නැත්තම් බයිසිකලේ පාවිච්චි වෙන්නේ නැතිනම් අපිට තෙල් මුදලින් 2000ක් විතර අනිවාර්යෙන් මාසෙට අර මගේ ඉතුරු කරගන්න කොටස් වලට එකතු කරගන්න පුළුවන්. උන් පේනවා නේද? ඒක මම මේ විදිහටම වෙන් කරලා තියෙන හින්දා එතනින් පුංචි මුදලක් හරි අපිට වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපේ දුවගේ මේ ස්කූල් බස් එක තියෙනනේ. ඒකට මම දාන වාහන කුලී කියලා. හරිද? ඒක යනවා 7200ක්. 7200. එතකොට යාගේ පන්ති ගාස්තු මේවා වෙනස් කරන්න බෑනේ. මේවා අඩු කරගන්න පුළුවන් දේවල් නෙමෙයිනේ. පන්ති ගාස්තු වලටත් යන රුපියල් 5000ක් යනවා. මොකද පන්තියකට දැන් 1200ක් විතර වගේ වෙනවනේ. සමහර පන්ති වලට 1000ක් වගේ වෙන්නේ. 1200ක් වෙන්නේ. ඉතින් එහෙනම් පන්ති ගාස්තු රුපියල් 5000ක් විදිහට යනවා. ඊළඟට මෙතන මම හැම මාසෙම ගෑස් වලට අයින් කරනවා. ගෑස් එකකට රුපියල් 1500ක් මම අනිවාර්යයෙන්ම මේ මාසෙට අයින් කරනවා. හැබැයි ගෑස් මාසෙන් මාසෙට ගන්නෙ නැහැ. මම මාස 3කට සැරයක් තමයි ගෑස් පාවිච්චියට වගේ ගන්නේ. මාස 3ක් විතර මම ගෑස් ටැංකිය පාවිච්චි කරනවා. එතකොට මට මේ 1500 ගන්න එකතු වුනහම 4500ක් විතර හැදලා තියෙනවා. එතකොට මට ගෑස් එකක් ගන්න නිකම්ම මුදල එකතු වෙලා තියෙන හින්දා මගේ මගදී කොහෙදවත් ගෑස් එකකට හිරවීමක් සිද්ධ වෙන්නේ මේ මිදුල මං වෙනම ඒ එකතු කරගන්න එකේ එකතු කරගෙන දිගටම පවත්වගෙන යනවා. ඊට පස්සේ බෙහෙතුත් අපිට අවශ්‍ය වෙනවානේ. පොඩි අය ඉන්න හින්දා බෙහෙත් වලටත් මම 1500ක් අයින් කරනවා. ඒකත් හැම මාසෙම බෙහෙත් ගන්න නෑනේ අපි. ඒ හැම මාසෙම බෙහෙත් ගන්න නැතුවම දැන් මේ මාසේ බෙහෙත් ගත්තේ නැත්තම් ලබන මාසේ බෙහෙත් ගන්න ඕනොත් ලබන මාසේ බෙහෙත් ගන්න මට 3000ක් තියෙනවා. ඒ වගේ ක්‍රමයකට තමයි මම යන්නේ. බෙහෙත් නොගත්තොත් මේ මාසේ ඒක ඊළඟ මාසේ බෙහෙත් වලට එකතු වෙලා තියෙනවා. එතකොට බෙහෙත් ගන්න වෙලාවට මුදල් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මෙතන එකතු වෙච්ච මුදල් මගේ තියෙනවා. ඒ මුදල් වලින් තමයි මම බෙහෙත් ටික ගන්න. ඊළඟට විනෝදයට කියලාත් මම අයින් කරනවා 1500ක්. හස්බන්ඩ් ඉන්න වෙලාවට ඉතින් අපි කොහේ හරි පුංචි රවුමක් දාන්න යනවනේ. එතකොට ලොකු වියදමක් දරන්න බැහැනේ අපිට. එතකොට තෙල් ගහන්න බයිසිකලයට තෙල් ගහන්න අපිට මුදල් මෙතන වෙන් වෙලා තියෙනවනේ. එතකොට අපිට ඔය ගියාම කන්න බොන්න මොන හරි අරගන්න ලොකුට මොන හරි අරන් දෙන්න ඒ වගේ දේවල් වලට මේ රුපියල් 1500 හොඳටම ඇති. ඒක නම් මාසෙම වියදම් වෙලා යනවා. ඒක ඉතුරුවක් වෙන්නේ නැහැ. 1500න් අපි අපේ බජට් එකට ගැලපෙන විදිහට අපි ඒක කවර් කරගන්නවා. මෙන්න මේ ටික මම කරපුවාම මට එතනට වියදම යන්නේ 25700ක් මෙතන වියදම යනවා. එතකොට මම ඒක දල වශයෙන් සටහනක් දාගන්නේ 26000ක් කියලා. ඒතර මෙතනිනුත් මට රුපියල් 300ක් ඉතුරු වෙනවා. මම ඒ 300ත් මොකද කරන්නේ? අර මම ඉතුරු කරගන්න ගබඩාවට දන දැන් ඕම් බාන්න දන්නේම නැතුව පුංචි ගණන් ටිකකුත් එකතු වෙලා තියෙනවා. මේ මෙතනිනුත් ලයිට් බිලේ මෙතනිනුත් මම පුංචි ගාණක් එකතු කරගන්නවා. මේ බිල් වලට යන එකනොත් මේ බිල් වලට 3000ම යන්නේ නැති හින්දා සමහර වෙලාවට ලයිට් බිල් 600ක් 700ක් වුණ වෙලාවට එතනත් පුංචි ගාණක් එකතු වෙනවානේ.
එතනත් ඉතුරු වෙනවා ප්‍රවාහන්නත් ඉතුරු වෙනවා. එතකොට මෙතනින් අවසානට රුපියල් 300ක් එකතු වෙලා තියෙනවා. ওই වගේ දේවල් මගේ ඉතිරි කිරීම වලට යනවා. පේනව නේද? දන්නේම නැතුව පුංචි පුංචි gedara ඉතිරි කිරීම ටිකකුත් මගේ වෙලා තියෙනවා. ඊට පස්සේ මගේ අතේ දැන් ඉතිරිය තියෙන්නේ 39000යි. ඉතිරිය තියෙනවා 39000ක්. ওই 39000 තමයි මම ගොසරි shopping වලටයි එළවලු මස් මාළු පළතුරු ගන්න දේවල් වියදම් කරන්න එපා මාසෙට. ඒ දේවල් වලට වියදම් කරන්නේ මම මෙන්න මේ 39000. ඒ 39000න් මම ගොසරි shopping වලට අපි දාමු සිල්ලර බඩු කියලා. සිල්ලර බඩු වලට සාමාන්‍ය අපි කතා කරන විදිහනේ. සිල්ලර බඩු වලට මම දාන්නේ 18000යි. හරිද? මෙන්න මේ 39000න් මම 18000ක් තමයි සිල්ලර බඩු වලට දාන්නේ. ඒ දාපුවාම මට ඉතුරු වෙනවා 21000ක්. හරිද? එතකොට මට ඉතුරු වෙන්නේ 21000ක් ඉතුරු වෙනවා. 21000න් මම කරන්නේ මොනවද අපේ එළවලු මේ මස් මාළු පළතුරු වගේ දේවල් ගන්න. දවසේ වියදම් ටික යනවනේ. ඒ අපි දාමු මෙතනට එළවලු මස් මාළු බිත්තර කරවල ඕවා ගන්න අපිට යනවනේ. ඒකට මම මේ 21000න් අයින් කරනවා 16000ක්. හරිද? මම මේ 21000න් 16000ක් අයින් කරපුවාම රුපියල් 5000ක් තව මගේ අතේ ඉතිරි වෙනවා. පේනවද? රුපියල් 5000ක් මේ වෙනකොට මං ගාව දැන් ඔක්කොම වියදම් ටික අයින් කරලා ඉතුරු කිරීමුත් කරලා පුංචි ඉතුරු කිරීම් ටිකකුත් හදාගෙන රුපියල් 5000කුත් එකතු කරන් තියෙනවා. මේ 5000 මන් තියාගන්නේ මොකටවත් නෙමෙයි මාසේ අවසාන වෙනකොට අපිට මේ මගදී පොඩි වියදම් යදෙන්න පුළුවන් නේ. දැන් මේ සිල්ලර බඩු සමහර බඩු මාසේ පොඩ්ඩක් හරි මදි වෙන්න පුළුවන් නේ. ඒ වෙලාවට මං කරන්නේ රුපියල් 5000 අයින් කරන් තියෙන 5000න් තමයි ඒ බජට් එකට අවශ්‍ය බඩු මුට්ටු ගන්නෙ. හැබැයි මේ 5000 සමහර ලාවට 5000ම වියදම් වෙන්නේ නැතුව ඒකෙනොත් අපිට පුංචි මුදලක් ඉතුරු වෙන වෙලාවල් ගොඩාක් දුරට තියෙන්නේ. මොකද මාසේ ගේන බඩු සෑහෙන දුරට මාසේ පාවිච්චි කරනවා. එළවලු මස් මාළු පළතුරුත් ඒ විදිහටම ඒ මුදල මට ඇති වෙනවා. ඇති වෙනවා කියන්නේ එළවලු ගණන් කාලයක් නම් මං එළවලු ගොඩාක් දුර සීමා කරලා ඔය සෝයා මීට්, අල පරිප්පු, එතකොට වට අපිට හොයාගන්න පුළුවන් පොලොස් ඒ වගේ දේවල් පරිහරණය කරන්න ගන්නේ. මස් මාළු ගණන් කාලය කියන්නේ මස් ගණන් කාලයට මාළු බිත්තර කරවල වැඩි හරියක් අරගන්නවා. මාළු ගණන් කාලයක් එනවනම් එදකට කරන්නේ අර වගේම ගණන් අඩු දේ වැඩි හරියක් පරිහරණය කරන්න ගන්නවා. ඒ විදිහට තමයි මම මගේ මේ වියදම් කරන විදිහට කෑම බීමට වියදම් කරන එක මේ මුදලින්ම කවර් කරගන්න උත්සාහ කරන්නේ. එතකොට මට අර 5000 අපේ හදිසි අවස්ථාවල් වලට මොකක් හරි දෙයකට උනොත් ගන්න මේ 5000 මන් ළඟ අනිවාර්යයෙන්ම රැඳිලා තියෙනවා. මේ වියදම් ටිකත් ඔක්කොම කවර් කරාට පස්සේ ඔයාලට පැහැදිලි නේද මම මේ කියන දේ? ඒ වගේ මෙන්න මේ විදිහට තමයි මම මගේ මේ රුපියල් 65000 මුදල වියදම් කරලා මේ විදිහට ඉතුරු කිරීම මේ හැම තැනකින්ම මට පුංචි ඉතුරු කිරීමක් ලැබෙනවා. ඒ වගේම සිල්ලර බඩු මම ගන්නෙ මේ තොග බඩු කඩේකින්. එතකොට එතනත් අපිට පුංචි ලාභයක් ඉතුරු වෙනවා. ඒ වගේ පුංචි ක්‍රම කරලා තමයි මේ 65000 කිසිම අවුලක් නැතිව මේ මම කරන්නේ. පේනව නේද? එතකොට 65000ක් කියන්නේ අපිට සියලු වියදම් කවර් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් ඒකට ගැළපෙන්න විදිහට හදාගත්තාම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මගේ ආදායම තියෙනවා. මම මේ වියදම් කරපු සියල්ල වෙලා අවසාන රුපියල් 5000කුත් තියෙනවා. අපි විනෝද වෙලා බෙහෙත් ගන්න ගෑස් හැම දෙයකටමත් මේ මුදල් යොදලා තියෙනවා. පුංචි ඉතුරු කිරීම් ටිකකුත් තියෙනවා. 2000ක් අනිවාර්යෙන් ඉතිරි වෙලා යනවා. ඒතකොට මම 63000ක පඩියක් තමයි මේ කවර් කරලා තියෙන්නේ. මේක තමයි මගේ සැලැස්ම. මේ සැලැස්මකට තමයි මම වැඩ කරගෙන යන්නේ. දැන් ඕන් ඔක්කොම කවර් කරන ක්‍රමයේ කරලා ඉවරයිනේ. දැන් තියෙන්නේ මේ කවර් කරගත්තු මුදල් ටික
පර්ස් එකේ දාගෙන හිටියොත් එකටම ඔක්කොම වියදම් වෙනවනේ. මං කරන්නේ ඒ හැම එකක්ම මෙන්න මේ වගේ ලියුම් කවර වලට දාලා මේ ලියුම් කවර වලින් තමයි මම ඕන වෙලාවට ඕන මුදල අරගන්නේ. එතකොට මම දන්නවා මන් නැතත් අපේ ගෙදර කෙනෙක්ට උනත් මේක මේ ලියුම් කවර තුල තමයි මේකට අවශ්‍ය මුදල් තියෙන්නේ කියලා අරගන්න පුළුවන්. ඉතින් මම මේ ලියුම් කවර වලට තමයි දැන් ඉතුරුම් මම ලියන්නේ නැහැ. ඉතුරුම් වලට ලියුම් කවරයක් නැහැ. මොකද ඉතුරුම් බැංකුවෙන් ඉතුරු කරන්නේ. එතකොට බිල් තියෙනවා. එතකොට හස්බන්ඩ් උනත් හදිසියට මං කියනවා අර ලියුම් කවරෙන් සල්ලි අරගන්නයි කිව්වා. මෙයා ඒ ලියුම් කවරට අවශ්‍ය මුදල අරගෙන ලියුම් කවරේ තියෙනවා. මේ බිල් වල තියෙන්නේ විදුලිය, ෆෝන් බිල්. ඔය මේ විදිහට මේ ලියුම් කවරට අවශ්‍ය මුදල මං දානවා. මේ විදිහට මේකෙත් ලියනවා ප්‍රවාහනය කිව්වම අපේ බයිසිකලයට ගහන තෙල් මුදල මම මේකේ දාලා තියෙනවා. එතකොට මාසයේ අවසානයේට මේකේ මේ ලියුම් කවර තුල යම් මුදලක් ඉතුරුලා තියෙනවද කියලා බලලා ඒ මුදල මම ඉතුරුම් කරවට දාගෙන මේ ලියුම් කවර ටික මම ඉතින් නිදහස් කරනවා. ඊළඟ මාසෙට ආපහු මේ ලියුම් කවර තුල මුකුත්ම නැතුව මේ හිස් කරලා තියෙනවා. අර මුදල් ඉතුරුලා තියෙනවා නම් ඒවා මගේ ඉතුරු කිරීම වලට දා ගන්නවා. මම ඊට පස්සේ මේ සල්ලි ඔක්කොම මේ වගේ ලියුම් කවර වලට දාගත්තාම මේක මෙන්න මේ පර්ස් එකේ දාලා තියලා තියෙනවා. එතකොට මේ පර්ස් එකේ දාලා තිබ්බහම ගෙදර හැම කෙනෙක්ටම දන්නවා මේක ඇතුලේ තමයි සල්ලි තියෙන්නේ. එතකොට මේකෙන් ගත්තාම අපි දන්නවා අපි තියෙන්නේ මේ එළවලු මස් මාළු ගන්න නම් මෙන්න මේකෙ මුදල් තියෙන්නේ. එතකොට සිල්ලර බඩු තව මොන හරි මඩු පාඩුවක් තියෙනවා නම් ගන්න මේකේ තියෙන්නේ. පන්ති සල්ලි ටික තියෙන්නේ මේකේ. ආන් ඒ වගේ මේ හැම එකටම මුදල් ටික මෙන්න මේ විදිහට දාලා තියාගත්තාම කිසි ප්‍රශ්නයක් නැහැ. මාසේ හැම දෙයකටම අවශ්‍ය මුදල් ටික අපි ළඟ තියෙනවා. එතකොට අපිට අපේ පවුල කිසිම ප්‍රශ්නයක් නැතුව සාර්ථකව කරගෙන යන්න පුළුවන්. දැන් ඔයාලට තේරුණා නේද මම මගේ කොහොමද මාසේ බජට් එක කවර් කරේ? ඔයාලා බලුවා නේද මගේ වීඩියෝ එකේ මම කොහොමද කරේ කියලා. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලටත් හිතෙනවද අදහස්? ඔයාලා කරන අදහස් වලට කරන දේවල් මට කමෙන්ට් කරලා එවන්න. මම කැමති ඔයාලා අනුගමනය කරන ක්‍රමත් අත්හදා බලන්න. ඉතින් ওই විදිහට තමයි අපි අපේ මාසේ කවර් කරන්නේ. ඉතින් බලන්නකෝ ඒකෙන් අපිට පුංචි මුදලක් හදිසියට ගන්න ඉතිරි වෙනවා. කිසිම දෙයකට මුදල් අඩුපාඩුවක් වෙන්න අවස්ථාවක් නැහැ. උතනදී අපි හැබැයි මේ පාටි වගේ දේවල්ට මම අයින් කරලා නැහැනේ. මොකද පාටි වගේ දේවල් ඇත්තටම අපිට වෙන්නේ කලාතුරකින් දවසක් තමයි පාටි සෙට් වෙන්නේ. ඇත්තම කියනවා නම් අවුරුදු ගාන සැරයක් තමයි මගුල් ගෙදරක් උනත් අපිට ඇත්තටම තියෙන්නේ. ඉතින් එහෙම අවස්ථාවල අපි හතර දිනක්නේ. 3 දෙනා ඉන්න දවස්වල යන්න අපි 3 දෙනාටම යන්න පුළුවන් කමක් නැත්නම් හස්බන්ඩ්ව යවනවා. මොකද පිරිමියා යවන එකේ වියදම ගොඩක් අඩු වෙනවනේ. ඒ වගේ විදිහට තමයි ඉතින් ඒ දේවල් බැලන්ස් කරන්නේ. ඒවා ඇත්තටම හැමදේම නැති නිසා තමයි මම ඒවා මුදල් විදිහට අයින් කරලා නැත්තේ. අර ඉතිරි කරන මුදලක් හදිස්සියකට අරගෙන 3 දෙනාටම යන්න වෙච්ච අවස්ථාවල් තිබුණොත් ඒවට සූදානම් වුණේ. එහෙම නැත්නම් ඉතින් හස්බන්ඩ්ව යවලා ඉන්නවා. ඒ විදිහට තමයි මේ දේවල් උනේ. ඒවා හැමතිස්සෙම නැති නිසා කලාතුරකින් වෙන දේවල් නිසා ඒවා අත්‍යවශ්‍ය විදිහට දාගත්තේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වල දැන් බලපු විදිහට තමයි මම මගේ මාසේ කවර් කරන්නේ. ඉතින් එහෙම කරපුවා මගේ අර මානසික පීඩනයක් වගේ ගතිය නැහැ. මම බොහොම සැහැල්ලුවෙන් මගේ මාසේ වියදම් ටික බැලන්ස් කරලා තියෙන හින්දා මට හැම දෙයකටම අවශ්‍ය කරන මුදල ඒ මුදල් ගොඩේ තියෙනවා. ඉතින් මං කියන්නේ ඔයාලත් ඉතින් පඩිය ගෙනාපු ගමන් වියදම් කරන්න නැතුව ඔය විදිහට මාසෙ කවර් කරන විදිහටම මේ බජට් එකක් හදාගත්තාම අපි හැම කෙනෙක්ටම ගෙදර ආරවුලක් ඇති නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපි දන්නවනේ අපේ ආර්ථිකය කොහොමද කියලා. අපි ජීවිත රටාවකුත් තියෙනවානේ. ඒ රටාවට අනුව ඉතින් අපිට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එකෙන් පුංචි හරි අදහසක් ගත්තා නම් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම ඔයාලා මාත් එක්ක දික්කටම එකතු වෙලා ඉන්න කියලා ඉතින් කියනවා. එහෙනම් ඉතින් අදට මම මගේ මේ පුංචි වීඩියෝ එක ඉවර කරනවා. බලන් හිටපු හැම කෙනෙක්ටම ඇත්තටම ස්තුතියි. මගේ පුංචි වීඩියෝ වලට කැමති හැම කෙනෙක්ම මම ආයෙත් කියන්නේ ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. එහෙනම් ඉතින් අදට ඔයාලට සුබ දවසක්.